අයිබෝන් ළමයි අද අපි ඉගෙන ගමු මෙන්න මේ F bass එහෙම නැත්නම් ලංකාවේ ක්‍රමයට කිව්වොත් double C කියන මේ වටනලාව ගැන. ඉතින් අපි අද කතා කරනවා මේකේ හඬ පරාසය කොයි වගේද, ස්වර පිහිටානේ කොහොමද මෙයාගේ, සහ මෙයා හරහා අපිට වාදනය කරන්න පුළුවන් major minor scales මොනවද කියලා. හරිද? ඉතින් F bass ඉන්දියා ක්‍රමයට කිව්වොත් F bass එහෙම නැත්නම් ලංකාවේ ක්‍රමයට කිව්වොත් double C කියන බටනලාව. මෙයාව ඇවිල්ලා අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ deep සහ meditate music පැත්තේදී අපිට deep feeling එක ගන්න, deep sound එක දෙන්න. මේ sound එක අපේ හදවතටම දැනෙන හරි ගැඹුරු හඬක් තියෙන මේකට. මීට ඩවුඩට යන්න පුළුවන්. මම මේ පොඩ්ඩක් ලෝව මේකේ නතරලා හිටියා අර ඩීප් සවුන්ඩ් එක පෙන්වන්න. මේකේ ලොකුවටම ඇහෙන්නේ නැතුව ඇති ඩීප් එක. නමුත් හරි ඩීප් සවුන්ඩ් එකක් මෙයාගේ තියෙන්නේ. එතකොට ඇයි අපි මෙයාට ඩබල් C කියලා කියන්නේ? ඩබල් C කියලා අපි කියනවා ලංකාවේ ක්‍රමයට. එතකොට මෙයාගේ සිදුරු 6ම වැහුවට පස්සේ වාදනය වෙන්නේ සා කියන ස්වරය. සා. ඒකට අපි බටහිර සංගීතයේදී පාවිච්චි කරන ලෙටර් එක තමයි C නෝට් එක. හරිද? ඉතින් මෙයාගේ 6ම වහලා සා එකක් වාදනය වෙන නිසා අපි මෙයාට C කියලා පාවිච්චි කරනවා. සහ ඒ විදිහට මේ සා එක වාදනය වෙන ලොකු ෆ්ලූට් එක නිසා ඩබල් C කියන එක පාවිච්චි කරනවා. එයාගේ චූටි එක්කෙනා හරිම පුංචි. මෙයාට තමයි අපි C1 කියලා කියන්නේ. බලන්න එයා කොච්චර පොඩිද කියලා. ගොඩක් කට්ටිය පාවිච්චි කරන කෙනෙක් මෙයාවත් ඩබල් G එකත් එක්ක C1 එක තමයි ගොඩක් බහුතර දෙනා පාවිච්චි කරන්නේ. ඉතින් C1 එකක් කියලා කියන්නේ හරිම චූටි. ඒකත් එක්ක ඔයාලට පේනවා ඩබල් C කියන්නේ කොච්චර ලොකු එක්කෙනෙක්ද, එයාලගේ ස්වර පිහිටීම, ස්වර සිදුරු අතර දුර කොච්චරද කියලා ඔයාලට පේනවා. ඉතින් මේ වගේ බටනලාවක් අපි ආධුනිකයන්ට රෙකමන්ඩ් කරන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව නිසා. මොකද C1 එකක වගේ බොහොම ළඟින් පහසෙන් අපිට ඇඟිලි තියන්න බෑ. පේනවා ඔයාලට සිදුරු අතර පරතරයේම කොච්චර ලොකු වෙනසක් තියනවද කියලා. ඉතින් ආධුනිකයෙක්ට ගත්ත ගමන් මේ වගේ බටනලාවක් වාදනය කරන්න අමාරුයි. මොකද සිදුරු වහන එක එයාලට හුරු නෑ. සහ මේකේ ඩීප් සවුන්ඩ් එක ගන්න අපි ගොඩාක් කන්ට්‍රෝල් කරලා පෙමින්න ඕනේ. ඉතින් ඒ වගේ දෙයක් අපිට එකපාරට මේ වගේ බටනලාවක් එක කරන්න බෑ. ඉතින් මේ දේවල් හුරු වෙන්න තමයි අපි ওই දෙකටම බැලන්ස් එකේ මධ්‍යස්ථ ප්‍රමාණයේ බටනලාවක් වන ඩබල් G ෆ්ලූට් එක ආධුනිකයන්ට ගොඩක් වෙලාට රෙකමන්ඩ් කරන්නේ. C1 එක අපි ගොඩක් වෙලාට රෙකමන්ඩ් කරන්නේ චූටි ළමයින්ට. ඒ කියන්නේ අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 8 ඒ වගේ පුංචි වයසේ ඉඳන් ඊටත් වඩා පුංචි වයසේ වුණත් කමක් නැහැ. මොකද මේ බටනලාව සාමාන්‍යයෙන් පොඩ්ඩක් වාදනය කරගන්න, ඉගෙන ගන්න පොඩ්ඩක් පහසුයි ටිකක් උත්සාහ කරනකොට. නමුත් මේ වගේ එක්කෙනෙක් ගත්ත ගම අපිට ගහන්න බෑ. හරි අමාරුයි ටිකක්. මොකද පේන ඇඟිලි තියා ගන්න අමාරුයි. මේකේ සවුන්ඩ් එක ගන්න අමාරුයි. එතකොට සහ මේ ගොඩක් මේක අපි පාවිච්චි කරන්නේ මම කිව්වා අපි මෙඩිටේට් මියුසික් වලට අර ඩීප් සවුන්ඩ් ගන්න අවශ්‍ය වෙනකොට සහ ගොඩක් වෙලා අපි ක්ලාසිකල් හින්දුස්තානි ක්ලාසිකල් මියුසික් වලදීත් මේව පාවිච්චි කරනවා. G bass එක, F bass එක සහ E bass තමයි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ. ඉතින් මෙයාත් ඒ අතරින් එක්කෙනෙක්. හරිද? ඉතින් ඩබල් C කියලා කියන්නේ 6ම වහලා සා එක වාදනය වෙන්නේ. සා කියන්නේ C කියන නෝට් එක. ඉතින් මෙයා ලොකු එක්කෙනා නිසා ඩබල් C කියලා අපි පාවිච්චි කරනවා. මෙයා චූටි එක්කෙනා නිසා C1 කියලා පාවිච්චි කරනවා. මේ දෙන්නගේ එකම විදිහට ස්වර පිහිටන්නේ වෙනස් වෙන්නේ හඬ පරාසය විතරමයි. ස්කේල්ස් එතකොට ස්වර පිහිටීම හැමදේම එකයි මේ දෙන්නගෙම. වෙනස තියෙන්නේ සයිස් එක නිසා මේකේ මේ හඬ වෙනස් වීම විතරයි. මෙයාගේ තියෙන ගොඩක් ඉහළ පැත්තට බර හඬ. ඔය වගේ හඬ. හැබැයි මෙයාගේ තියෙන ඊට හාත්පසින්ම ගැඹුරු පැත්තට බර හඬක්. ඒක තමයි මේ දෙන්නගේ තියෙන එකම වෙනස. නැත්නම් ස්වර තියෙන්නේ, ස්වර පිහිටන්නේ මේ හරහා අපිට වාදනය කරන්න පුළුවන් ස්කේල්ස් ඒ හැමදේම එකයි. හරිද? ඉතින් ඔය ලංකාවේ ක්‍රමයට I double C කියලා කියන්නේ කියලා මම කිව්වා. දැන් බලමු F bass. I F bass කියලා කියන්නේ. අපි දන්නවා F bass, C bass, C bass කියන්නේ double triple G නේ. F bass, E bass, එතකොට G bass, A bass ඔය වගේ bass විදිහට අපි පාවිච්චි කරන්නේ ඉන්දියාවේ ක්‍රමයට. එතකොට මෙයාට අපි පාවිච්චි කරන්නේ F bass කියලා. ඒ මොකද මේ බටනලාවේ පළවෙනි ස්වර සිදුරු 3 වැහුවාම මෙන්න මේ 3 වැහුවාම මේකේ වාදනය වෙන්නේ පෙරදිග විදිහට ගත්තොත් ශුද්ධ මා කියන ස්වරය. ශුද්ධ මා තීව්‍රමා නෙමෙයි. ශුද්ධ මා කියන ස්වරය. ඉතින් ඒක අපි හරවනවා වෙස්ටර්න් නෝට් එකට F වෙනවා. එතකොට F නෝට් එකෙන් අපි ඉන්දියා ක්‍රමයට ගත්තොත් F bass කියලා අපි කියනවා. මොකද bass sound එකක් මෙතන තියෙන නිසා.
හරිද? මෙයා F middle කියලා අපි කියනවා. මොකද මේකේ මා එක middle sound එකක තියෙන්නේ. මෙයාගේ මා එක bass sound එකක තියෙන. ඉතින් ඔය හේතු නිසා තමයි මෙයාට double C සහ මෙතනින් F bass කියලා කියන්නේ. හරිද? හඩ පරාසය ගැන කතා කරනකොට මේකේ හයිම වහලා අපිට එන sound එක match වෙන්නේ lower C note එකකට. ඒ කියන්නේ මන්ද්‍ර සාසරයකට සමාන හඩක් තමයි මේකේ හයිම වැහුවාම තියෙන්නේ. මේ ෆ්ලෝට් එක කැප්චර් කරගන්න හරි අමාරුයි ඉන්ටර්ෆේස් එකට. දිග වැඩිනේ. හරිද මේන මෙහෙම ගැඹුරු හඬක් තියෙන්නේ. එතන ඉඳන් අපිට මෙයාගේ යන්න පුළුවන් හඩ පරාසය තියෙනවා උච්ච සා එකකට. ඒ කියන්නේ මන්ද්‍ර සා, මධ්‍ය සා, උච්ච සා. මෙන්න මෙහෙම සුද්ධ ස්වර වශයෙන් ගියොත් මෙතන තමයි මෙයාට එන්න පුළුවන් අවසාන තැන. ඊට වඩා යන්න පුළුවන්. හැබැයි ටික අමාරුයි. හරිද? මේ විදිහට මන්ත්‍ර සායකක නම් උච්ච සායකකට අපිට හඬ ගලාගෙන යන්න පුළුවන්. දැන් මේ වාදනය කළ පෙන්නේ මම ශුද්ධ වශයෙන් අර සම්පූර්ණ ස්වර සිදුර අරින වහන ගමන් ඊට අමතරව අපිට මේ half note විදිහට අරින වහන ගමන් මේ හරහා අපිට වාදනය කරන්න පුළුවන් සම්පූර්ණ ස්වර 25ක්. හරිද? ස්වර 25ක් වාදනය කරන්න පුළුවන්. මම ඒ ටිකක් පෙන්නන්නම්. ඊට පස්සේ මම කතා කරනවා මේකේ ස්වර පිහිටන විදිහ. මේ විදිහට හඬ 25 මේ ස්වර 25ක් අපිට වාදනය කරන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ මේ ස්වර ප්‍රධාන ස්වර සිදුරු ටිකේ මොනවද තියෙන ස්වර කියලා. හරිම ලේසි. හරිද? කොහොමද? හයම වැහුවට පස්සේ අපි දන්නවා මොකක්ද අපි කිව්වේ? මොන නෝට් එකද? සා. හයම වැහුවට පස්සේ මේකේ තියෙනවා සා කියන ස්වරය. ඊට පස්සේ පහක් වැහුවට පස්සේ මේකේ ශුද්ධ රී කියන ස්වරය තියෙනවා. හතරක් වහලා ශුද්ධ ගා කියන ස්වරය තියෙනවා. තුනක් වහලා ශුද්ධ මා කියන ස්වරය තියෙනවා. දෙකක් වහලා පා කියන ස්වරය තියෙනවා. එකක් වහලා ශුද්ධ ධා කියන ස්වරය තියෙනවා. ඔක්කොම ඇරිහම තමයි ශුද්ධ නී කියන ස්වරය තියෙන්නේ. එහෙනම් අපි අර ඩබල් G එකේ මෙන්න මෙතන ශුද්ධ මා එකක් මෙහෙම වාදනය කරන්නේ. මේකේ මොකද්ද තියෙන නෝට් එක? මෙතන තියෙන්නේ කොමල නී කියන ස්වරය. කොමල නී. හරිද? එතකොට තව පාරක් බලන්න ඔන්න සා එකක් ඇරියා රී එකක් ඇරියා ගා එකක් ඇරියා මා එකත් ඕපන් කරාම පා ඊළඟ එකත් ඕපන් කරාම ශුද්ධ දා මෙතන කොමල නී ඔක්කොම ඕපන් කරාම ශුද්ධ නී. හරිද? ආයතරයක් සා ශුද්ධ රී ශුද්ධ ගා ශුද්ධ මා පා ශුද්ධ දා කොමල නී ශුද්ධ නී. හරිද? බලන්න හඬ ටික ආපහු සරයක්. සාරිගම පද නිසා ශුද්ධ සරහත අපේ මේ ඩබල් C එක නැත්නම් F bass ෆ්ලූට් එකේ තියෙන්නේ ශුද්ධ ස්වර ටික. දැන් අපි බලමු මේකේ මේ half note වලත් එක මොනවද තියෙන ස්වර. හරිද? ඒ කියන්නේ ස්වර 12 පිහිටන විදිහ සා කොමල රී කොමල ස්වරත් එක්ක ස්වර 12 එන විදිහ අපි බලමු. ඔන්න ආපහු සරයක් සා ඊට පස්සේ මේකෙන් භාගයක් ඕපන් කරාම මේ 6 වෙනි සිදුරෙන් භාගයක් ඕපන් කරාම තියෙනවා කොමල රී කියන ස්වරය. හොඳ සා කොමල රී සම්පූර්ණයෙන්ම ඕපන් කරා. එතකොට ශුද්ධ රී වුණා. මෙන්න මෙයාගෙන් අපි රීක වාදනය කරන එකෙන් භාගයක් මෙහෙම ඕපන් කරාම මෙතන තියෙනවා කොමල ගා කියන ස්වරය. හරිද? කොමල ගා එක සම්පූර්ණයෙන් ඕපන් කරාම එනවා මෙන්න මෙතනට. එතකොට එතන තියෙනවා ශුද්ධ ගා කියන ස්වරය. අපි දන්නවා කිසිම බටන් ලාක අපි මේක භාග ඇර කිසිම ස්වරයක් වාදනය කරන්නේ නැහැ. හැම වෙලෙම තනි සිදුර ඕපන් ක්ලෝස් විතරයි කරන්නේ. මෙතන තියෙන්නේ ගා ශුද්ධ ගා ස්වරය. මෙතනට එනවා අපි. එතකොට මෙතන තියෙනවා තුනම වැහුවාට පස්සේ ශුද්ධ මා කියන ස්වරය. එයාගෙන් මේ තුන්වෙනි එකෙන් මෙයාගෙන් මෙහෙම භාගයක් ඕපන් කරපු තැනදී අපිට හම්බ වෙනවා තීව්‍ර මා කියන ස්වරය. එයාව සම්පූර්ණයෙන් ඕපන් කරාම අපි එනවා මේ දෙවෙනි එකට. එතකොට මෙයාගේ මෙතන තියෙන්නේ පා කියන ස්වරය. එයාගෙන් මෙහෙම භාගයක් ඕපන් කරාම මෙතන තියෙනවා කොමල ධා කියන ස්වරය. මේ සිදුර සම්පූර්ණයෙන් ඕපන් කරාම අපි මෙතනට එනවා. මෙතන තියෙන්නේ ශුද්ධ ධා කියන ස්වරය. එතකොට මේකෙන් භාගයක් ඕපන් කරාම
මොන නෝට් එකද කිව්වේ මම කලින් කමෙන්ට් එකක් දාන්න. එයා එතන ඉන්නවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් ඕපන් කරාම සුද්ධ නී කියන ස්වරය තියෙනවා. අතවර අපි බලමු තව පාරක් මේ හඬ වලට කියන විදිහ. කොමල ඒ ස්වර 12ම මේන මෙහෙමයි ඒ ස්වර 12 පිහිටන්නේ. හරිද? අපි හඬ පරාසය ගැන කතා කරා. ඔන්න ස්වර 7 ශුද්ධ ස්වර 7 සහ කොමල ස්වර 7 ස්වර 12ම මේ බටනලාවේ පිහිටන විදිහ කතා කරා. දැන් අපි එනවා මේක හරහා අපිට වාදනය කරන්න පුළුවන් ස්කේල්ස් බලන්න. හරිද? අපිට ඕනම බටනලාවකදී මේජර් ස්කේල්ස් දෙකක් සහ මයිනර් ස්කේල්ස් දෙකක් ප්ලේ කරන්න පුළුවන්. එතනින් අපි මුලින් බලමු මේජර් ස්කේල්ස් දෙක මොනවද අපිට මෙයා හරහා වාදනය කරන්න පුළුවන්. එතකොට හයම වැහුවට පස්සේ මේකේ වාදනය වෙනවා සා. ඒ කියන්නේ C මේජර් කියන ස්කේල් එක හරිම පහසුවෙන් අපිට මෙයා හරහා වාදනය කරන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ ඊළඟ මේජර් ස්කේල් එක අපිට හම්බ වෙනවා මෙන්න මේ තුනක් වහපු තැන. එතනදී අපිට තියෙන්නේ F නෝට් එක. ඒ කියන්නේ F මේජර් ස්කේල් එකත් අපිට හරි පහසුවෙන් වාදනය කරන්න පුළුවන්. හරියට ඩබල් G එකේ සරිගම පද නිසා වාදනය කරනවා වගේ. ඔය මේජර් ස්කේල්ස් දෙක C මේජර් සහ F මේජර්. දැන් මම කියන්නේ මයිනර් ස්කේල්ස් දෙක. පළවෙනි මයිනර් එක අපිට හම්බ වෙනවා මෙන්න මෙතනදී. ඒ කියන්නේ පහක් වැහුවට පස්සේ ප්ලේ වෙන නෝට් එක re. ඒ කියන්නේ D කියන නෝට් එක. එහෙනම් D මයිනර් ස්කේල් එක හරි ලේසි වාදනය කරන්න. හරියට අපි ඩබල් G එකක දා ස්වරයක ඉඳන් ධනි සරිගම පද කියලා වාදනය කරනවා වගේ තමයි මේකේ මෙහෙම වාදනය කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ මයිනර් ස්කේල් එක අපිට හම්බ වෙනවා මේ ඉන්න මෙතනදී. මෙතනදී අපිට තියෙන්නේ මොකද්ද? ශුද්ධ දා කියන ස්වරය. එහෙනම් ඒ මයිනර් කියන ස්කේල් එකක් අපිට මේක අරලා ලයිසියෙන් වාදනය කරන්න පුළුවන් ලස්සනට. මේන මෙහෙම. හරිද? ওই ටික තමයි ඉතින් අපිට මේ F එකේදී F බේස් එකේදී නැත්නම් ඩබල් C එකේදී කතා කරන්න තියෙන කාරණා ටික. ඉතින් ඔයාලා අහලා තියෙනවා ඔය පහසර ඔබේ ආදරේ ගීතෙ මෙන්න මේක. ඕනෝක වාදනයලා තියෙන මේන මෙයාගේ. හරිද? උත්සාහ කරලා බලන්න මේ පාට් එකක් මම හිතන්නේ මම පොඩි වීඩියෝ එකක් දාලා තිනවා ඔකේ නෝට්ස් ටික යන විදිහ. ඒ වීඩියෝ එක බලන්න. බලලා try කරලා බලන්න ඔයාගේ අතේ F base එකක් තියෙනවා නම්. ඉතින් F base එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අරගෙන බලන්න. එතකොට ඔයාලට දන්නවා මොනවද මෙයාගේ තියෙන විස්තර ඔක්කොම ටික දැන් ඔන්නවා දන්නවනේ. හරිද? විශේෂයෙන්ම ඔයා ක්ලාසිකල් මියුසික් කියන්නේ මේ රාගධාරී පැත්තට බර වෙනවා නම් G base එකක් වගේ තියෙනවා නම් ඊළඟට F base එකකට වගේ යන්න. හරිද? මොකද මෙයාගේ අර ඩීප් සවුන්ඩ් එක ඒක අපේ හදට දැනෙන හරි ලස්සන සවුන්ඩ් එකක් මෙයාට තියෙන්නේ. උත්සාහ කරලා බලන්න. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. වීඩියෝ එක හොඳට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මීට අමතරව ඔයගෙන ගන්න කැමති තව ෆ්ලෝට්ස් තියෙනවා. මෙතන තව ගොඩාක් තියෙනවා. ඉස්සරහට ඒක ගැන ඉස්සර අරන් එන්නම් මම. මේ තව ගොඩාක් අය ඉන්නවා. ඉතින් යාළුවා ගැන ඉස්සරහට අපි ඉගෙන ගමු. එකින් එකට එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් keep playing, keep practice. Thank you for watching.